ලොස් ඇන්ජලිස් නුවර පිහිටි සිසිල් හෝටලය කියන්නේ මිනීමැරුම් සහ සියදිවි නසා ගැනීම් රැසකට ප්‍රසිද්ධ වුණු ශාපලත් ස්ථානයක්. ඒත් 2013 වසරේදී මේ හෝටලයේ සිදු වුණු එක මරණයක් මුළු ලෝකයම හොල්මන් කළා. ඒ තමයි එලිසා ලෑම් කියන 21 හැවිරිදි තරුණියගේ අභිරහස් මරණය. ඇය මිය යන්න කලින් ලිෆ්ට් එක ඇතුලේ හැසිරුණු ආකාරය දැක්වෙන වීඩියෝව අදටත් ලෝකයට විසඳ ගන්න බැරි ප්‍රහේලිකාවක්. අද අපි හෙළි කරන්නේ ඒ බියකරු සත්‍ය කතාවයි. හෝටලයේ ආරක්ෂක කැමරාවක ඇය අවසන් වරට සටහන් වෙනවා. ඇය ලිෆ්ට් එක ඇතුළට ඇවිත් බොත්තම් සියල්ල එකපාර ඔබනවා. ඒත් පුදුමය කියන්නේ ලිෆ්ට් එකේ දොර වැහෙන්නේ නැහැ. ඇය ලිෆ්ට් එකෙන් එළියට ඔළුව දාලා බලන්නේ කවුරු හරි ඇයව ලුහු බඳිනවා වගේ. ඇය අත්වලින් අමුතු සංඥා කරනවා. තනිවම කතා කරනවා. හරියට ඇයට පෙනෙන අපට නොපෙනෙන කවුරු හරි එතන ඉන්නවා වගේ. අවසානයේ ඇය ලිෆ්ට් එකෙන් එළියට ගොස් අඳුරේ නොපෙනී යනවා. ඉන්පසු ඇයව පණ පිටින් කිසිවෙකු දකින්නේ නැහැ. සති දෙකකට පස්සේ හෝටලයේ නවාතැන් ගත්ත අය පැමිණිලි කරනවා කරාම වලින් එන වතුල කළු පාටයි සහ අමුතු රසක් තියෙනවා කියලා. හෝටල් සේවකයින් වහල උඩ තියෙන දැවැන්ත ජල ටැංකිය පරීක්ෂා කරද්දී ඒ ඇතුලේ තිබී එලිසා ලෑම්ගේ නිරුවත් සිරුර හමු වෙනවා. පියන වසා තිබුණු අඩි 8ක් කුස ජල ටැංකියක් ඇතුළට ඇය තනිවම ගියේ කොහොමද? ඇයගේ ඇඳුම් ටැංකිය පතුලේ තිබුණේ ඇයි? එලිසා ලෑම්ගේ මරණය ගැන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවලින් කියවුනේ ඇය අත්වැරදීමකින් ජල ටැංකියට වැටි දිය ගිලීමෙන් මිය ගිය බවයි. නමුත් අදටත් විසඳී නැති ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. හෝටල් සේවකයා ටැංකිය පරීක්ෂා කරන විට එහි පියන වසා තිබුණා. අඩි 8ක් උස ටැංකියක් ඇතුළට වැටුණු කෙනෙකුට නැවත එහි පියන වසා දැමිය හැක්කේ කොහොමද? ආරක්ෂක කැමරාවේ ඇය අත්වලින් කළ අමුතු සංඥා සහ ඇය දෙස බලා සිටි ඒ අදෘශ්‍යමාන පුද්ගලයා කවුද? මීට පෙර දරුණු මිනීමරුවන් නවාතැන්ගත් මේ හෝටලයේ තිබෙන අද්භූත ශක්තිය ඇයව බිලිගත්තාද? සමහරු කියන්නේ මෙය හුදෙක් මානසික ව්‍යාකූලත්වයක් නිසා සිදු වූවක් කියයි. තවත් පිරිසක් පවසන්නේ ඇය යම් සෙල්ලමකට ගොස් අතරමං වූ බවයි. ඇත්තට මේ දාර ඒ ජල ටැංකිය ළඟ මොකද වුනේ? ඒ රහස එලිසා ලෑම් සමගම වැළලී ගියා. ඔබ හිතන්නේ මේක මිනීමරුමක්ද? නැත්නම් අද්භූත බලවේගයක ක්‍රියාවක්ද? ඔබේ අදහස පල්ලෙහින් කමෙන්ට් කරන්න. මෙවැනි තවත් බියකරු අභිරහස් දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝවෙන් හමු වෙමු. මම අඳුරු අඩවිය.